Hi guys, welcome to Honey Bunny channel. ඉතින් ඔයාලව අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි වීඩියෝ එක බලන්න යමු. අපි මේ ඇවිල්ලා ඉන්නේ චින්හේවල තියෙන චොන්වා රේල්වේ ස්ටේෂන් එක බලන්න. ඉතින් මෙතන රේල්වේ ස්ටේෂන් එක විතරක් නෙමෙයි තියෙන්නේ, ලස්සන සකුරා මල් ගොඩාක් තියෙනවා බලන්න. ඉතින් මේ ට්‍රේන් එක හදලා තියෙන්නේ 1926. ඒ වුණාට මේ ට්‍රේන් එක 2006 දී යන එක නතර කරලා තියෙනවා. මේ ට්‍රේන් එක ඇතුලේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපි නම් මේ ට්‍රේන් එකේ තියෙන දේවල් බලන්න ගියේ නැහැ. මොකද අපි ගිය වෙලාවේ ගොඩාක් සෙනග හිටියා. මේ ට්‍රේන් එකත් එක්ක ෆොටෝස් ගන්න පොලිමේ තමයි ඉඳලා යන්න ඕනි. චින්හේවලට චෙරි බ්ලොසම් සිටි කියන්න හේතුවත් මේ ලස්සන සකුරා මල් නිසා. මේ ඉන්නේ මගේ සකුරා මල. මේ රේල්වේ ස්ටේෂන් එක ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ දෙපැත්තේ තියෙන සකුරා ගස් නිසා. ඉතින් මේ සකුරා මල් පිපෙන කාලෙට ගොඩාක් කට්ටිය එනවා මෙතනට සකුරා මල් බලන්න. බලන්නකො සකුරා මල් වල පෙති වැටෙනකොට කොච්චර ලස්සනද කියලා, හරියට නිකන් හිම වැටෙනවා වගේ. ඉතින් ගොඩාක් අය කැමතිත් මේ ලස්සන දේ අත්විඳින්න. ඉතින් මමත් මේ පළවෙනි පාරට තමයි සකුරා මල් බලන්න ගියේ. මේ සකුරා මල් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් ආසයි මෙතනට වෙලා ඉන්න. නිවාඩු දවසක් බලලා ගියත් වැඩක් නැහැ. මෙතන ගොඩාක් කට්ටිය එනවා මේ සකුරා මල් බලන්න. මොකද මේ සකුරා මල් පිපෙන්නේ අවුරුද්දටම එකපාරයිනේ. ඒක නිසා ඉතින් මේ කාලේ තුල ගොඩාක් අය එනවා මේ සකුරා මල් බලන්න. මේ යන තැන නම් ටිකක් විශේෂ තැනක්. මෙතන කේ ඩ්‍රාමා කරලා තියෙනවා කියලා අහලා තියෙනවා. අපි ගිහින් බලමු. අයියටයි මටයි ඇවිදලා මහන්සි නිසාම අපි දැන් අයිස්ක්‍රීම් එකකුත් ගත්තා කකා යන්න. ඉතින් මෙතන ගොඩාක්ම ලස්සන රෑට. අර පහළ තියෙන ලයිට් රෑට දාන නිසා සකුරා මල් ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ රෑට තමයි. අපි මේ සතියේ දවසකත් ඇවිල්ලා තමයි මෙච්චර මේ සෙනග ඉන්නේ. එතකොට බලන්නකෝ කට්ටිය කොච්චර කැමතිද කියලා මේ සකුරා මල් බලන්න. ඉතින් මේක දිගේ තව ගොඩාක් දුරට යන්න පුළුවන්. අරහෙට යන්න තව සකුරා ගස් ගොඩාරියක් තියෙනවා බලන්න. මේ සකුරා ගහේ කොළ විතරක් නැතුව සකුරා මල් සුදු පාටට තියෙනකොට කොච්චර ලස්සනද? මෙතන සකුරා මලේ හැඩයට හදපු කොණ්ඩකටු තිබ්බා. මේ සකුරා කාලේ නිසා මාත් ඉතින් මෙතනින් සකුරා කොණ්ඩකට්ටක් ගත්තා. මෙතන සෙල්ලම් කරන්නත් එක දේවල් තියෙනවා. මේ පාර දිගේම යනකොට මේ වගේ ස්ට්‍රීට් ෆුඩ් හැම තැනම දාලා තියෙනවා. අපිට කැමති දෙයක් අරන් ඉතින් කන්න පුළුවන්. මෙතන තියෙන කෑම දැක්කම ආස හිතෙනවා. ඒ වුණාට මෙතන එකක් අරන් කෑවම තමයි හිතෙන්නේ ගත්තේ අපරාධි කියලා. මේ වගේ කෑම කන්න හරි අමාරුයි අපිට.
මං හිතන්නේ මෙතන මේ සෙනගින්න හේතුව මෙතන මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන නිසා. ඉතින් රස කෑම තියෙනකොට ගොඩක් අය කැමතිනේ මේ වගේ තැන්වලට එන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.